good morning ආදරණීය යාළුවෝ හැම දිනකටම. ඉතින් අද ඉරිදා නිවාඩු දවස හැමදාමත් වගේම මම මේ පරිසරයට එන්නේ පරිසරය ලස්සන බලන්න එළියට බහින්න ඉඩක් ලැබෙන්නේ අද වගේ දවසක තමයි. ඉතින් බලන්න මේ මට පේන පසුබිමින් පේන පරිසරය බලන්න ඉතාමත් ලස්සනයි. මේ පරිසරය දැක්කම මේ ගහකොළ දැක්කම සතියක් පුරාම වැඩ කරපු ඒ මහන්සිය හැමදේම ඔහේ යනවත් දන්නේ නැහැ ඉතින්. ඒ නිසා තමයි මම ගොඩක් වෙලාවට ඉඩක් ලැබුණු හැම වෙලාවෙම ටිකක් දුරක ට්‍රිප් එකක් යන්න ලැබුණේ නැත්තත් මම මේ පරිසරය බලන්න අනිවාර්යෙන්ම එනවා. ඉතින් ලොකු ගණන් වියදම් කරගෙන කාලය වැය කරගෙන විනෝද ගමන් යන්න බැරි වුණාට මං කියන්නේ අපේ මේ හැමෝටම පුළුවන් තමන්ගේ වටපිටාවේ ගහකොළ දිහා බලන්න ටිකක් අවධානය එළියට බහැලා ඒක හිතට මනසට ලොකු සහනයක් අනිවාර්යෙන්ම. ඉතින් මේ ගහකොළ දිහා බලනකොට මේ බලන්න මේක මම පුංචි කාලේ වැඩිපුරම පාවිච්චි කරපු ශාකයක්. දන්නවද? මෙන්න මේ ශාකය. අපි මේක පාවිච්චි කරේ මොකටද දන්නවද? මෙන්න මේක. මේකට මට හිතෙන විදිහට අපි කිව්වේ බලුණකුට ශාකය කියලා. මේක ඇත්තටම බෙහෙත් ශාකයක්, බෙහෙත් බඩුවක්. ඉස්සර අපි ෆුට් සයිකල් පදින්න පුරුදු වෙනවානේ. ඉතින් බයිසිකලයක් අරගෙන තාත්තගේ සයිකලය අරගෙන මේ පදිනවා. ගොඩක් වෙලාවට අර ෆ්‍රේම් එක යටින් දාලා පදිනවනේ. ටික පුරුදු වෙන කාලේ. ඉතින් ඒ දවස්වල අනිවාර්යෙන්ම වැටෙනවා. සීරෙනවා අනිවාර්යෙන් තුවාල කරගන්නවා. ඒ වෙලාවට ගොඩක් වෙලාවට වැටිලා සීරිච්ච කැඩිලා බිඳුණු වෙලාවක සාමාන්‍ය පොඩි තුවාලයක් නම් මෙන්න මේ බලලොකුට ගහ අපිට කරන්න ඉතින් කොළ ටිකක් කඩාගෙන තලන්න මුකුත් හොයාගන්න බෑනේ උපකරණය. කොළ ටිකක් කටේ දාලා හපනවා. කොළ ටික හොඳට පොඩි කරලා අරගෙන තියුවට පස්සේ කැඩුණු තැන තුවාලේ ළඟ සාමාන්‍යයෙන් පැයක් යන්නෙත් නැහැ. වේදනාවක් නැතිනවා. තුවාලෙත් සනීප වෙනවා. ඉතින් මේවා අපේ මේ ගහකොළ දැන් අපේ ඉන්න පොඩි නංගිල මල්ලා නම් මේ දේවල් ගැන ගොඩක් දන්නව අඩුයි. ඇත්තටම මම මේ දේවල් කියන්නේ දන්න අයටත් වැඩිය හදිස්සිය මොන හරි කරදරයක් වුණොත් ඇවිදිනකොට මේ ගොවිතැනක් කරන අතරතුර නැත්නම් යාළුවොත් එක්ක ඇවිදිනකොට මේ බලනකොට ශාකේ මේ බලන්න ඊටම ලස්සන මලක් තියෙන්නේ. ඉතින් මේ දේවල් අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මේ අපි වටපිටාවෙම තියෙන ඉබේම වැවෙන ගහක් මේක. දැක්කද? මේ පෙන්වන්නේ මෙන්න මේ තියෙන. මෙතන නිදිකුඹ ගස් ටිකක් තියෙනවා. මෙන්න මේ කුඹුරයින් තමයි මේ බලනකොට ගහ තියෙන්නේ බලනකොට ශාකය. ඉතාම වටිනා ඖෂධයක්. ඒ විතරක් නෙවෙයි මට පෙන්වන්න මේ තව දෙයක් තියෙනවා. ඒ තමයි මම දවසක් පෙන්නුවා නේද මේ හෘද රෝග වලට හොඳයි කියලා කුඹුග්ගහේ පොත්ත කසායක් විදිහට අපි පාවිච්චි කරොත් තම්බල විව්වොත් ඉතාමත් හෘද රෝග වලට වටිනා ඖෂධයක්. ඉතින් මේ තියෙන්නේ ඉස්සරහා තියෙන දැවැන්ත ගහ කුඹුග්ගහ. මේ තියෙන්නේ මේ ඉස්සරහින් පේන ගහ ලෝතු කුඹුග්ගහක් මං හිතන්නේ අවුරුදු 300ක් පරණ ගහක්. හැබැයි මේක කියන්න ඕන මට මගේ පුංචි කාලේ ඇත්තටම මේ අතීතයේ මතක් වුණා මෙන්න මේ ගහ අපහුවතාවක් දැක්කම. හේතුව කියන්නම් අපි ඒ කාලේ හිටියේ වැවක් ළඟ ගෙදරක. ඒ වැව බාන්ට් එක කෙලින්ම තිබුණේ අපේ ගෙදරට. ඉතින් එහා තවත් ගෙවල් තිබුණේ නැහැ. එතනින් අපේ ඉඩමෙන් එහා පැත්තේ තිබුණේ මුහුද. ඉතින් මේ දැන් මං ඉන්නේ කුඹුරක් ළඟ පරිසරයේ. ඇත්තටම මං වාසනාවන්තයි. හේතුව තමයි මගේ ගම්මානේ එක කෙළවරක තියෙන්නේ මුහුද. ඉතාමත් සුන්දර මනස්කාන්ත පරිසරයක් සහ මේ ගොඩක් වෙලාවට වැඩිය තාම ගොඩක් අය දන්නේ නැති කහන මොදර මුහුදු වෙරළ. නමුත් විවේක ගන්න අවුලක් පිටින් ඇවිල්ලා බොහොම නිදහසේ ඉන්න ලස්සනම තැනක් කහන මොදර මුහුදු වෙරළ. ඉතින් මේ අනිත් පසින් මේ තියෙන්නේ මගේ ගන්න මේ කෙළවරේ
ඊටමත් ලස්සන වෙල්යායක්. ඒ කුඹුරායේ වෙල්යාය ළඟ තමයි මෙන්න මේ විශාල ගහ මට හමු වුණේ. ඉතින් මම කියන්නේ ඒ දවස්වල මම පුංචි කාලේ අපේ වැව ළඟට එනවා මේ නන්දල මාමලා වැඩි හිටිය අය. ඒ ආපුදම මම එච්චර හිතුවෙත් නෑ, මම ඒක දන්නෙත් නෑ. වැඩි මට ලොකු අවධානයක් ඒකට ලැබුණෙත් නෑ. මොකද මේ මොන හරි කොළ වගේක් කොටලා ඒ අය කොළ වගේම චූටි පොඩි ගෙඩි වගේක් අරගෙන හොඳට එතන තියෙන මොන හරි ගලක් අරගෙන ඒක කොටලා ඔළුවේ තියාගෙන නාන වෙලාව වෙනකන් දැන් රෙදි සෝදනවනේ. ගොඩක් වෙලාවට දැන් වගේ නෙවෙයි. නාන්න එනකොට ගෙදර තියෙන රෙදි ටිකක් එහෙම අරගෙන එන්නේ. සෝදන්නේ ගම්ම වැවෙන් සෝදගෙන තමයි යන්නේ. ඉතින් ග්‍රාමීය ජීවිතේ එහෙමයි ඒ කාලේ. මම මේ කියන්නේ 2005 2003 2008 වගේ කාලේ. ඉතින් බලන්න ඒක ඇත්තටම ස්වාභාවික ෂැම්පු එකක්. ස්වාභාවිකව හදාගත්තු ෂැම්පු එකක්. ඒ තමයි මෙන්න මේ පේන අති දැවැන්ත කුඹුක් ගහේ දළු සහ ගැට. කියන්නේ මේ පොඩි ගෙඩි වල මෝරපු නැති. දැන් මේ බිම් වල තියෙන මේ බිම් පුරාම තියෙන්නේ. මේ තියෙන්නේ වේලා බිමට වැටුණු ගෙඩි. මේ තියෙන්නේ පැසුණු ගෙඩියක්. මේක පැසුණු ගෙඩියක්. මේ තියෙන්නේ මෙන්න මේක. ඉතින් ඇත්තටම මේ දේවල් නෙවෙයි පාවිච්චි කරන්නේ. මේක නෙවෙයි. ඉන්න මම පෙන්නන්න. මෙන්න මෙතන තියෙනවා මේ තියෙන්නේ හොඳ දළු ටිකක්. දැන් අලුතින් හැදීගෙන එන හොඳ දළු ටිකක් මේ තියෙන්නේ. එතන මට යන්න පුළුවන් නම් පෙන්වන්න පුළුවන්. මම පෙන්වන්න. ඊටමත් සරුවට වැඩුණු මේ තියෙන කුඩා දළු. මෙන්න මේ තියෙන මෙන්න මේ දළු. මේ තියෙන ගහේ රූප ගහේ වැඩි කල් නොගිය මෝරපු නැති මෙන්න මේ දළු ටිකක් කඩා ගන්නවා. හොඳද? මේ තියෙන මෝරපු නැති ඊටමත් ලාදළු ටිකක් අපි කඩා ගන්නවා. මේ තියෙන ලාදළු ගොඩක් මෙන්න මේ තියෙන පොළ පාට නෙවෙයි ටිකක් රක්ත වර්ණයට හුරු පාටක් තියෙනවා. මෙන්න මේ කොළ ටිකක් කඩාගෙන අතට අහුවෙන කොළ හුරක් කඩාගත්ත මෙති හොඳටම. මේ කොළ හුරක් කඩාගෙන මෙන්න මේ විදියට කොළ හුරක් කඩාගෙන ඒ වගේම තමයි මගේ හොඳම වෙලාවට වාසනාවට තිබුණ මම දැක්කා චූටි රෑන් ගැට ගෙඩි ටිකක්. ඉන්න මම පෙන්නන්න. මේ තියෙන මෙන්න මෙතන තියෙනවා පොඩි ගෙඩි ටිකක්. මේ තියෙන ඉතින් මෝරපු නැති ගෙඩි 3-4කුත් කඩා ගන්නවා. මේ විදිහට මෝරපු නැති ගෙඩි 3-4ක් සහ කොළහුරක් කඩාගෙන කරන දේ තමයි ගෙඩි ටික සෝදගෙන එක පොඩ්ඩක් පැත්තක තියලා මෙන්න මේ වගේ තැනක මෙන්න මේ කොළහුරක් අරගෙන මේ ටික හොඳට කොටනවා. මේක ඇඹුරුනාට පස්සේ හොඳට පොඩි වුණාට පස්සේ අර ෂැම්පූ අපි අතට ගාපුවම පොඩි සෙවල ගතියක් තියෙන්නේ. අන්න ඒ වගේ කොළ කෑලි තියෙනවා තමයි. හැබැයි හොඳටම තැළුණාට පස්සේ ෂැම්පූ එකක් වගේ මේක හැදෙනවා. ඒ පොඩි සෙවල ගතියක් එනවා. මේක ඔලුවට දාගෙන හිස මුදුන් තියාගෙන තව ඔලුව පුරාම මේක ඕනනම් ගලව ගන්න පුළුවන්. හිස් කබලට හොඳට වැදෙන විදිහට අතින් මේක ඩත් හොඳින් ඔලුවට දාගෙන විනාඩි 20ක් විතර ඉන්නකොට ඉතාමත් ඉක්මනින්ම දැනෙන දේ තමයි ඔලුව නිකන් පොඩි සැහැල්ලු ගතියක් දැනෙනවා. ඔලුවට හොඳ සැහැල්ලුවක් දැනෙනවා මේකෙන්. ඉතින් පුළුවන් නම් අපේ නංගිල මල්ල ඔය ට්‍රිප් එකක් ගිහපු වෙලාවක ගම්බද පරිසරයේ ගිය වෙලාවක ඇලකදොලක නාන්න ගිය වෙලාවකට
මෙන්න මේ කුඹුක් කොළ තිබුණොත් අරගෙන අනිවාර්යයෙන්ම බලන්න මේ ෂැම්පූ එක හදලා ස්වාභාවික ෂැම්පූ එක ඔලුවට දාලා විනාඩි 20ක් විතර මේ කොළ ටික කොටලා තියාගෙන ඉඳලා බලන්න කොහොමද ලැබෙන ඔලුවට ලැබෙන සහන කියලා මහා බරකින් නිදහස් වුණා වගේ ඇත්තටම ඔලුවට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඒ නිසා try කරලා බලන්න. මේ අපේ දේවල් ලොකු කිමිකල් තියෙන දේවල් ඔලුව පුරා ගාගත්තේ නැති වුණාට මේ අපේ දේවල් වලින් අපිට හොඳ ඖෂධ හදා ගන්න පුළුවන්. නිරෝගීකමට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් මට කවුරුවත් කියලා දීලා නෙවෙයි. ඇත්තටම පොතපතෙන් ගන්න දැනුමට වැඩිය සමාජය ආශ්‍රය කරනකොට අහන බලන දකින්න දේවල් ගැන පොඩි විපරමක් තියාගෙන හිටියම අපිට ගොඩක් දේවල් ඇත්තටම ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් සුවපත් ජීවිතයක් ගත කරන්න, තමන්ගේ වියදම් අඩු කරගන්න, ඒ වගේම ලස්සන ජීවත් වෙන්න මේ ගහකොළ වගේම මේ ස්වභාව සෞන්දර්යයත් අනිවාර්යයෙන්ම විඳ ගන්න, පාවිච්චි කරන්න. මේක මනසට, ගතට, සිතට ලොකු සැහැල්ලුවක්, සහනයක්. එහෙනම් ඉතින් අද මම වීඩියෝ 3-4ක් දාන්න හිතාගෙන ඉන්නවා. මොකද නිවාඩු දවස නිසා මට අපේ කහනුවදර මුහුදු වෙරළ ගැන මගේ අතීත කතාවක් තියෙනවා, මගේ සීය සම්බන්ධ දෙයක්. මම ඒකත් කියන්න ඕනේ. ඒ වගේම අපේ ලස්සන වරායක් තියෙනවා ගුරුපොකුණ. ඒ පැත්තට යන්න ඕන. ඒක නිසා අද වැඩ ටිකක් තියෙනවා. වැඩිපුර කාලයක් මගේ යාළුවෝ වෙනුවෙන් වීඩියෝ කීපයක් දාන්න. ඇත්තට මගේ ජීවිතයේ අත්දැකීම්, මගේ අතීත මතක සටහන්, මම පුංචි කාලේ තාමත් ලස්සන ග්‍රාමීය පරිසරයක හිටියා. අදත් එහෙමයි, ලොකු වෙනසක් නැහැ. ඒ නිසා ඇත්තට මම මේ දේවල් මේ විදිහට වීඩියෝ කරලා දාන්නේ ඇත්තටම රටවල් වල, ඒ වගේම නාගරික පරිසරයල් වල ජීවත් වෙන මට යාළුවෝ, මගේ මිතුරු සංගමය ඉතාමත් ලොකුයි. ඉතින් ඒ අයට බලන්න සහ මම හඳුනගන්න මගේ යාළුවන්ට Facebook වල, TikTok වල, Instagram වල, YouTube වල ලොකු පිරිසක් ඉන්නවා මම අඳුරගෙන. ඉතින් ඒ නිසා හැමෝටම බලන්න, දකින්න තමයි මම මේ දේවල් කරන්නේ, දාන්නේ. ඉතින් හැමෝම තව චූටි උදව්වක් කරන්න ඕන. මම YouTube එකේ මේක දානවා දැක්කොත්, YouTube එකේ මේ වීඩියෝ එක දැක්කොත් අනිවාර්යයෙන්ම subscribe කරලා පොඩි උදව්වක් දෙන්න. ඒක මට ලොකු හයියක්. ඒ වගේම තමයි Facebook එකේ මේ වීඩියෝ එක දකිනවා නම් අනිවාර්යයෙන්ම follow කරලා, like කරලා, comment කරලා පොඩි උදව්වක් දෙන්න, සහයෝගයක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ඉතින් අලුත් අත්දැකීමක්, අලුත් දෙයක්, අලුත් තොරතුරක්, අලුත් තැනක ඉඳලා අපි ආපහු හමු වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. ඊළඟ සරණයි.